නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ පරිත්තකං අනවශේෂකං තේලපත්තං යතහා පරිහරෙය්‍ය එවං සචිත්ත මනුරක්ඛේ පත්තයානු දිසං අගත පුබ්බන්ති. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ දස බලධාරී සරුවක්ඥ රාජෝත්තමයන් වහන්සේ විසින් අතීත අනාගත වර්තමාන තුන් කාලය නුවණින් බලා මඟඵල නිවන් සුව ලබන්නන්ට උපකාර වනු පිණිස විශේෂ ධර්ම දේශනා පවත්වන සිරිතක් පැවතුණා. මේ දේශනයේ භික්ෂු සංඝයා වහන්සේ ඉදිරිපිට සිව්වණක් පිරිස අමතා දේශනා කළ දේශනාවක්. මේ ගාථාව සඳහන් වෙන්නේ ජාතක පාළියේහි. මේ හඳුන්වනවා තේලපත්ත ජාතකය කියලා. තේලපත්ත ජාතක දේශනාවේදී ප්‍රධාන වශයෙන් හඳුන්වන්නේ සිත ආරක්ෂා කර ගැනීම, සිත දමනය කර ගැනීම පිණිස උපදේශයක්. අපි සෑම දෙනාගේ එකම ප්‍රාර්ථනාව සිත දමනය කරගෙන, සිත දියුණු කරගෙන එයින් ලැබිය යුතු උසස්ම ප්‍රතිඵලය වෙන ගාම්භීර චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අමා මහ නිවන සාක්ෂාත් කර ගැනීම. මේ දේශනාවේ සඳහන් වෙන වැදගත් උපදේශයක්. එනිසා මේ උපදේශය අපි පළමුවෙන් තෝරාගෙන ඒ ප්‍රවෘත්ති අනුව අපේ සිත දමනය කර ගැනීමට මාර්ගය උදාපත් කර ගනිමු. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව කාලයේදී බරණැස් නුවර බරණැස් රජතුමාගේ සත්වෙනි පුතුරු වන බාට උපන්නා. එතුමාගේ වැඩිමල් සහෝදර 6 දෙනාම ශිල්ප ශාස්ත්‍ර හදාරලා ප්‍රදේශ රාජ්‍යයන්ට පත් වුණා. මේ අතර ඉසිපතනාරාම මෙගදායේ වැඩ ඉන්නේ පසේ බුදුරජාණන් වහන්සේ නමකට නිතර ආරාධනා කරමින් රජවාසයට වැඩම කරවා දන්පැන් පිළිගැන්වීමේ සිරිතක් තිබුණා. මේ බාලම රාජකුමාරයා තමයි ඒ සීලම උපස්ථාන කරන්නේ. එක දවසක් කවුරුත් නැති තැන මේ රාජකුමාරයා පසේ බුදුරජාණන් වහන්සේගේ උපස්ථාන සියල්ල සම්පූර්ණ කළ වැඳ නමස්කාරයෙන් ප්‍රශ්නයක් ඇහුවා. ස්වාමීනි, මේ රජගෙදර මගේ සහෝදරයෝ 7 දෙනෙක් හිටියා. මම 7 වෙනියා. ඉතින් මට නම් කවදාකවත් මේ නගරයේ මේ රාජධානියේ රජකමක් ලැබෙන්නේ නැහැ නේද ස්වාමීනි? එසේ නමුත් මට යම් කිසි දෙයකින් රාජ්‍යයක් ලැබෙයිද? ස්වාමීන් වහන්සේ මට ඒ ගැන උපදේශයක් දෙනසේකවා කියලා ආරාධනා කළා. මේ පසේ බුදුරජාණන් වහන්සේ පහදා දුන්න රාජකුමාරයේ මම උපදේශයක් දෙන්නම්. කට මට්ටමට මුවවිත මට්ටමට තෙල් පිරුණා වූ තෙල් පාත්‍රයක් එසේ තියාගෙන මේ බරණැස් නුවරේ ඉඳලා ගන්ධාර රටට යන්න පුළුවන් නම් තෙල් බිඳුවක් හැලෙන්නේ නැතුව අන්න එවැනි කෙනෙකුට නම් පුළුවනි රාජ්‍ය ලබන්න. යම් කිසි විදිහකින් මේ දරුවාට ඒ විදිහේ සිත ආරක්ෂා කරගෙන නොසැලී තෙල් බිඳුවක් ඉසේ පිරුණු පාත්‍රයෙන් තෙල් බිඳුවක් හැලෙන්නේ නැතුව මෙච්චර දුර කතර 7 දවසකින් යන්න තියෙන මේ ගමන නිමවා ගන්ධාර රටට පැමිණෙන්න පුළුවන් නම් ඔබට රාජ්‍ය ලබන්න පුළුවනි කියලා ඒකට උපදේශය දුන්නා. එසේ වෙනම් ඔබ දිරිමත් වෙන්න, ඔබේ සිත ආරක්ෂා කරගන්න, අදිෂ්ඨාන කරගන්න, තමන් ආයුධ සන්නද්ධව වාඩි වෙලා වටේට පිරිත් නූල ඇදගෙන සිහිනුවණින් ඉන්න. ඔබ යන මාර්ගයේ අතරමඟ ගාන්ධාරුව නගර ඇති වෙනවා. ඔය ගාන්ධාරුව නගරයන්ට ඇතුල් වුණොත් ඔබ අනිවාර්යෙන් විනාශ වෙනවා. මේ ගාන්ධාරුව නගර කියන්නේ යක්ෂයන් විසින් මවා ගන්නා වූ සල්පිල් සහිත අවන්සල්. ওই නොයෙක් විදිහට සිත පිනවන, ඇස පිනවන දේවල් මේ තැන්වල දකින්න ආන්න තියෙනවා. එනිසා ඒවට අතුල් වෙන්නේ නැතුව
තමන්ගේ අතේ ආයුධ සන්නද්ධව හිත ආරක්ෂා කරගෙන නොනිදා දින 7 ගමන් කරන්න ඔබට පුළුවන් නම් 7 වෙනි දවසේ ඔබට රාජ්‍ය ලැබෙනවා කියලා සියලු විස්තර පහදා දුන්නා. මේ රාජකුමාරයා සිතට ගත්තා. මව්පියන්ව වන්දනා කළා. ගන්ධාර රටට යන්න අවසර ගත්තා. මව්පියෝ දන්න මේ රාජකුමාරයා ශිල්ප ශාස්ත්‍රයේ කෙළවරට උගත් බැවින් ඕනෑම සටනකින් ජය ගන්න සමර්ථයි. එනිසා තනිමං යන්න තරම් සුදුස්සෙක් කියලා අවසර දුන්නා. මේ රාජකුමාරයා යන්න පිටත් වෙන වෙලාවේදී තවත් කුමාරවරු 5 දෙනෙක් මේක තුන අපිත් එනවා කියලා. නමුත් මේ රාජකුමාරයා කිව්වා මිත්‍රවරුන් එන්න එපා. මම යන්නේ සූදානම් පිටේ. ගමන බොහොම අන්තරාදායකයි. මනුෂ්‍යපතියකින් නෙමෙයි යන්නේ අමනුෂ්‍ය කාන්තාරයක් මැද්දෙන්. එනිසා මා වගේ ආරක්ෂාවක් ඔබ සමට ඇත්තේ නැති නිසා නවතින්න කියලා විධාන කළත් ඒ අය නෑ අපේ ඕනකමින් අපි එනවා කියලා පස්සෙන් ආවා. සැබවින්ම සිදුුනේ වෙනසක්. ඒ කියන්නේ අතරමඟ මිනිස්පතියෙන් ඉක්මලා යනකොට බොහොම ලස්සන අවන්සල් සහිත ඇස පිනවන නගරයක් මුණ ගැහුණා. එක්කෙනෙක් කිව්වා මගේ පයරි දෙනවා මම පමා වෙලා එන්නම්. රාජකුමාරයා කිව්වා මා රවට්ටන්න එපා. එනවනම් එන්න ඔයාට ඇතුල් වෙන්න එපා. නමුත් ඒ රාජකුමාරයා ගිහිල්ලා අර යැත්තන්ගේ අවන්හාට ගිහිල්ලා අන්තිමේදී අමනුෂ්‍යයන්ට ගොදුරු වුණා. මේ විදිහට ඉතිරි 4 දිනාමත් අතරමඟදී එක එක අවන්හල් වලට ඇතුල් වෙලා අමනුෂ්‍යයන්ට ගොදුරු වුණා. මේ අතරත මේ සියල්ලේ ප්‍රධාන යක්ෂණියක් ඉන්නවා. දිව්‍යාංගනාවක් වාගේ ආත්භාවයේ වෙස්වලාගෙන මේ කුමාරයා පස්සෙන් එනවා. නොයෙක් විදිහට ඇවටිලි කරනවා අනේ ස්වාමීනි මා බේරගන්න මා මේ තනි වෙලා යනවා මා බේරගන්න මට උපකාර වෙන්න මට වෙන පිහිටක් නැහැ කියේ මනුෂ්‍ය කාන්තාවක් වාගේ බොහොම ලස්සනට ඇඳ පැළඳගෙන පස්සෙන් එනවා. කුමාරයා බලන්නේ නැහැ ඇහැරලා බලන්නේ ඒ වගේම දේශවන් ඔහුට යොමු කරන්නේ නැහැ. තමන් බොහොම සිහිනුවණින් පිය නගනවා. වාඩි වෙන තැන පිරිත් නූල වටේට ඇදගෙන වාඩි වෙනවා. මේ විදිහට දවස් 7ම ගෙවා ගත්තනේ. 7 වෙනි දවස හරියටම හැන්දෑ වෙනකොට ගන්ධාර නගරයෙන් පිටස්තර තියෙන අම්බලමකට ඇතුල් වුණ පිරිත් නූල වටේට ඇදගෙනම මේ ලස්සන රාජකුමාරියක් වගේ හිටියේ යක්ෂණියේ පඩිපෙළේ වාඩි වෙලා ඉන්නවා. පිරිත් නූල නිසා ඇතුළට යන්න බැරුව. රටේ රජතුමා සපිරිවැරියෙන් වෙනේ මේ කාලේ ගෙවලා හන්දෑනකොට ඉර බැස යන වෙලාවට නගරයට පිවිසෙන්න එනවා. දුරදීම දැක්ක බොහොම ලස්සන කුමාරිකාවක් අර තනියෙන් වාඩි වෙලා ඉන්නවා. ඇමතියෙකුට කිව්වා ගිහින් බලන්න කවුද මොකද මේ කියලා. ගිහින් ඇමතියා කතා කළා ඔබ මොකද මෙතන ඉන්නේ? අනේ මගේ ස්වාමියා මේ ඇතුලේ ඉන්නවා මට එන්න දෙන්න. මාව ඇතුලට ගන්නෙ නෑ. මං එක බොහොම තදින් අමනාප වෙලා පස්සේ ඇමතිය ඇතුළට ගිහින් ඇහැවයි මේ තමන්ගේ ස්වාමි දියණිය එළියට දාලා ඉන්නේ. නෑ මගේ ස්වාමි දියණියක් නෙමෙයි. මගේ බිරිඳක් නෙමෙයි. යක්ෂණියක්. මා එක්ක ආපු 5 දිනෙකම විනාශ වුණා ඔයගොල්ලෝ නිසා. මාත් අල්ලා ගන්න ඔය ඉන්නේ මන් ළඟට එන්න දෙන්නේ නෑ මම ආරක්ෂා ඇතුළේ ඉන්නේ. රජුරවන්න ගිහින් කිව්වා ඒ වෙලාවේ මේ තනත්තිට ගිහින් ඔබ මේ යක්ෂණිය කියලා කියන ඇත්තද? නෑ ඔහොම තමයි ස්වාමීවරු තමන්ගේ බිරිඳ එක්ක තරහ වුණාම යක්ෂණිය කියනවා පෙරේතිය කියනවා නොයෙක් විදිහට අපහාස කරනවා. ඒ මගේ ස්වාමියාමයි කිව්වා. පස්සේ රජුරවන්න ගිහින් කිව්වාම කියනන් පියා ඒ ස්වාමියා අත්හැරියා නම් එක්ක එන්න රාජසන්තකයි කියලා ඇතාවරට ගත්තා. ඇතාවරට අරගෙන දැන් යන අවස්ථාවේදී නගරයට පිවිසෙනකොට මේ යක්ෂණිය කියනවා දෙවියන් වහන්සේ මම ආගන්තුක කෙනෙක් නේ. රජවාසලේ කවුරුත් මාව දන්නේ නැහනේ. ඒ නිසා මට මේ රජයේ රාජ්‍යෙහි සියලු වරම දෙන්න, ඉසුරුමත් බව මට දෙන්න. නෑ රාජ්‍ය ඉසුරුමත් බව දෙන්න බෑ. එහෙනම් ස්වාමීනි මට මේ රජවාසලේ ඉසුරුමත් බව දෙන්න. නැත්තම් මං කොන් කරයිනේ. ඒක පුළුවනි කිව්වා. දැන් ඉතින් යක්ෂණී හිතට ගත්තා හරි මා පැමිණි ගමන සාර්ථකයි කියලා. රජවාසයට ගිහිල්ලා රජුරුවත් එක්කම රාජභෝජන අනුභව කරලා නිින්දට ගියා.
මෙතුමියගේ උපායෙන් රජුරුවන් දැඩි නින්දට වැටුණා. ඒ අවස්ථාවේ මෙතුමිය මේ තැනැත්තිය තමන්ගේ යක්ෂ භවනට ගිහිල්ලා ඔක්කොම එක්කාසු කරගෙන ආව යක්ෂයෝ දහස් ගණන් ඇවිල්ලා මාළිගය ඇතුළේ ඔක්කොම දෙනාගේ ඇට කටු ඉතුරු කළා විතරයි ඔක්කොම අතුරුදහන් වෙලා ගියා. වසුදා උදෑසන මැතිය මිතුරු එනකොට රාජවාසල අරින්නේ දොර කොටුවේ කවුරුත් නැහැ. බොහෝ වේලාවක් බලාන හිට අන්තිමේ දොරවල් කඩලා බැලුවාම ඇට සැකිලි ඔක්කොම කුදුමිරපත් වුණා. මොන විපත්තියක්ද මේ වුනේ කියලා 17 දුවන්න පටන් ගත්ත සොයනවා මොකද්ද මේ විපත්තිය කියලා. ඒ අතරේ පසුදා හන්දෑවේ අර අම්බලමි හිටියේ රාජකුමාරයා ගැන ඇමති කෙනෙක් කිව්වා මෙහෙම කෙනෙක් හිටියා නේද අපි ගිහින් සොයලා බලමු කියලා. යෙන්සෙල් විස්තර අහනකොට මේ සැබෑම රාජකුමාරී බරණස් රජුගේ පුත්‍ර රත්නය. ඉතින් අර යක්ෂණියගේ ප්‍රවෘත්තිය බව හොඳින්ම තේරුම් ගත්තා රටවැසියෝ. පස්සේ මාලිගාව සුද්ධ පවිත්‍ර කරලා සුවඳ පැනින් ආවලා පිරිසුදු කරලා රාජකුමාරයා සුවඳ පැනින් ආවලා ඔටුනු පලන්දලා රාජ්‍යයට පත් කෙරෙව්වා. අර පසේ බුදුරජාණන් වහන්සේ උපදේශය හරියට අනුගමනය කළ නිසා මේ කුමාරයා ගන්ධාර රටේ රාජ්‍යයට පත් වුණා නේද? හිත ආරක්ෂා කරගත්ත නිසා නේද? නැත්නම් ඕනම කෙනෙකු අර යක්ෂණිය දැක්කෝ নানা ආකාර විලම්භයන් නිසා පෙරදෙනවා නේද? මෙන්න මේක නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කොට අදාලා මහා සංඝරත්නය අමතා මෙන්න මේ ගාථාව. පරිත්තකං අනවශේෂකං තේලපත්තං යතා පරිහරෙය්‍ය එවං සචිත්ත මනුරක්කේ පත්තයානෝ දිසං අගත පුබ්බං. යම් කිසි කෙනෙක් බරණැස් නුවර ඉඳලා මේ කියන ගන්ධාරටට මුවිට තෙක් පිරුණු තෙල් ඇති පාත්‍රයක් එසේ තියාගෙන බිඳක්වත් හැලෙන්නේ නැතුව ගෙන යන්න සමර්ථ නම් ඒ වාගේ යම් කෙනෙක් නොගිය විරු දිශාවන අමා මහ නිවනටපත් වුණු කැමති නම් මෙන්න මේ සිත ආරක්ෂා කෙරෙත්වා කියන එකයි දේශනාවේ සාරාංශය. මේ සිත ආරක්ෂා කරගත්තේ නැත්නම් එදායේ රාජකුමාරයා අමනුෂ්‍යයන්ට ගොදුරු වෙනවා. නමුත් හිත ආරක්ෂා කරගත්ත නිසා ඇස පිනවන දේවල් වලට ගියේ නැහැ, කන පිනවන දේවල් වලට ගියේ නැහැ, එවාගෙම ගඳ සුවඳ විඳින තැන් වලට ගියේ නැහැ, එවාගෙම රස මිහිරු විඳින්න ගියේ නැහැ, එවාගෙම කය ස්පර්ශ සුව විඳින්න ගියේ නැහැ. තමන්ගේ මඟට ගත්ත අසුණු ටිකයි වතුර ටිකයි බිබී තමයි මේ ගමන ගියේ. එවාගෙම නින්දක් නිදාගත්තේ නැහැ, ආයුධය අතින් බිමතින් වෙන්නේ නැහැ. හැම වෙලාවෙම සිහියෙන් ආයුධ සන්නද්ධව හිටිය නිසා මේ මහා ඝන අමනුෂ්‍ය කාන්තාරින් එතර වේලා රාජ්‍යයටපත් වෙන්න සමර්ථ වුණා නේද? ඒ වාගේ තමයි ගිහි හෝ පැවිදි හෝ සෑම කෙනෙකු විසින් නොගිය මෙරු දිශාවන අමා මහ නිවනට පැමිණීම සඳහා දැඩි අදිෂ්ඨානයෙන් දැඩි එළඹ සිටි සිහිය යුතුව සිත ආරක්ෂා කර ගැනීමේ කටයුතු යෙදිය යුතුයි. අපි දැන් තිසරණේ පිහිටලා ඉන්නවා. අෂ්ටාංග උපෝසත සීලේ පිහිටලා ඉන්නවා. නිත්‍ය වශයෙන් පංචශීල ආජීවශ්‍රමක සීල රකින්නවා. පැවිදි භික්ෂූන් වහන්සේලාද සාමණේර දස සීලය රකින්නවා. උපසම්පන්න භික්ෂූන් වහන්සේලා කෝටියක් සංවර සීලය රකින්නවා. ඔය අතරද සීලයේ පමණකින් සෑහෙන්නේ නැතුව සමත භාවනාවකින් චිත්ත සමාධිය උපදවනවා. චිත්ත සමාධියෙන් පමණක් නවතින්නේ නැතුව පරමාර්ථ ධර්මයන් ත්‍රිලක්ෂණේ නම් වන විදර්ශනා වඩනවා. මේ විදිහට සීලය සමාධිය ප්‍රඥා වැඩිවොත් අර අතරකදී තෙල් බින්දුවක් හැලෙන්නේ නැතුව දින 7ක් තිස්සේ තෙල් පාත්‍රයක් ගෙන ගිය කෙනෙක් වාගේ අතරක් නෑර මේ චිත්තසංතානය ආරක්ෂා කරගත්තොත් අපටත් පුළුවනි කවදාකවත් සිහිනකින්වත් නොදුටුවා වූ ඒ ශාන්ති ලක්ෂණ නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්න පුළුවනි. එනිසා අපි නිරන්තරයෙන්ම සිත ආරක්ෂා කර ගැනීමේ ප්‍රතිපත්තියේදීම තමයි අපට තියෙන එකම වගකීම.